හරි සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් බොහෝ අය කතා කරනවානේ අලුත් සිලබස් එක 6 වසරට. එතකොට මේ වීඩියෝ එකේ කතා කරන්නේ මම එපිසෝඩ් විදිහට මේ වීඩියෝ ටික ගේනවා. සීරීස් එකක් විදිහට ගේනවා මුළු මොඩියුල් ටිකම. එතකොට මේ තමයි පළවෙනි මොඩියුලය. ඒකේ පළවෙනි මොඩියුලට අදාළව සංඛ්‍යා පාඩමේ පළවෙනි එපිසෝඩ් එක තමයි මේ. එතකොට ගොඩක් අයට අදහසක් නැතුව ඇති මොනවද මේකේ තියෙන්නේ කියලා. එතකොට මම එකින් එකට සිලබස් එක හිමීට කතා කරගෙන යනවා. අදාළව පැවරුම් ටිකකුත් එක්කම කතා කරගෙන යනවා මේකට අදාළව මොඩියුලේ. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති වෙනස් වෙලාද කියලා. ඔව් වෙනස් වෙලා. එතකොට සමහර දේවල් ප්‍රැක්ටිකල් එක්ක යන්න තියෙන්නේ. හරි. එතකොට පුළුවන් මේ වීඩියෝ එක ඇතුලේ පුළුවන් උපරිම සාධාරණයක් කරනවා ප්‍රැක්ටිකල් විදිහටම කරන්න. හරි. එතකොට මම එපිසෝඩ් විදිහටම කරගෙන යනවා. හරි. මේ තමයි පළවෙනි එපිසෝඩ් එක. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. හරි. එතකොට ස්ටාර්ට් එකේම දැන් ඔයාලා පරණ සිලබස් එකේ තිබුණෙත් මේ විදිහටම තමයි. හැබැයි චුට්ටක් වෙනස් වෙලා. එතකොට මේ මොඩියුලේ ඇතුලේ රූප ටිකක් දාලා ලස්සන කරලා තිනවා අදාළ ප්‍රැක්ටිකල් විදිහටම යන්න පුළුවන් විදිහට. හරි. එතකොට මම මේකේ දෙන්නේ ඔයාලට මූලික අදහස. මම ඉස්සල්ලාම සංඛ්‍යාවක් ගත්තා. හරි. එතකොට මේ සංඛ්‍යාවේ මේ කවුද? කෙලවරෙම ඉන්නේ එක ස්ථානයේ. හරි. මේ තමයි එක ස්ථානයේ. මේක 10 ස්ථානයේ. හරි. ඊළඟට මේක මේ තමයි 100 ස්ථානයේ. හරි 100 ස්ථානයේ. මෙන්න මේකේ මේ සංඛ්‍යාවේ 100 මේ එක ස්ථානයේ සංඛ්‍යාවේ වටිනාකම කීයද? 8යි. ඊළඟට මේ 10 ස්ථානයේ වටිනාකම සංඛ්‍යාව 10 ස්ථානයේ ඒවා දෙකක් තියෙනවා. ඒකේ වටිනාකම 20යි. එතකොට මේ 100 ස්ථානයේ වටිනාකම හරියටම 100 ඒවා කීයක් තියෙනවද? 7ක් තියෙනවා. 100 ඒවා කීයද? 7යි. එතකොට මේ තුන් දෙනා එකතු වෙලා තමයි මෙයාව හැදුනේ. එක ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ. හරි. පැහැදිලිද? හරි. එතකොට දැන් මම ඔයාලට මෙන්න මෙහෙම අදහසකට යනවා. මම මෙහෙම රවුම් සහ සමචතුරස්‍ර ත්‍රිකෝණ ඇතුලේ සංඛ්‍යා ටිකක් ලියලා තියෙනවා. හරි. එතකොට ඔය සංඛ්‍යා ටික මම ත්‍රිකෝණ වලින් එක ස්ථානයේ හඳුන්වන්න දිනනවා. එක ස්ථානයේ. හරිද? ඊළඟට වෘත්ත වලින් 10 ස්ථානයේ හඳුන්වන්න. හරි. ඊළඟට සමචතුරස්‍ර වලින් 100 ස්ථානයේ හඳුන්වන්න. හරි. දැන් අපි යමු පැවරුමට. කොහොමද මම මේකෙන් ඔයාලට පැවරුමක් හදන්නයි යන්නේ. හරි. මෙන්න සංඛ්‍යා ටිකක් දුන්නා. මෙන්න රූප ටිකක් ඇතුලේ සංඛ්‍යා ටික දාලා ත්‍රිකෝණයෙන් එක ස්ථානය, වෘත්තයෙන් 10 ස්ථානය, සමචතුරස්‍රයෙන් 100 ස්ථානයේ විදිහට පැහැදිලි දැම්මා. හරි. එතකොට මම දැන් ඔයාලට පැවරුමක් දෙන්නයි. හරි. ඊට පස්සේ මම මෙන්න මේකෙන් දැන් මම ඔයාලට කියවනේ මේකේ එක ස්ථානයේ මෙච්චරයි 10 ස්ථානයේ මෙයාගෙන් 100 ස්ථානයේ මෙයාගෙන් සංඛ්‍යාවක් හදන්න කියලා. මම මෙහෙම කරොත් මම ඉස්සෙල්ලාම සමචතුරස්‍ර සංඛ්‍යාවක් ගන්නවා. සමචතුරස්‍රයේ තියෙන සංඛ්‍යාව ගන්නවා. මම මෙතනින් ගන්නවා මෙයාව 4. ඊළඟට කවුද ගන්න ඕනේ? දැන් මම පිළිවෙල ලිව්වොත් ඉස්සෙල්ලාම ගන්න ඕනේ ත්‍රිකෝණයෙන් තියෙන සංඛ්‍යාවක්. ඊළඟට වෘත්තයෙන් තියෙන සංඛ්‍යාවක්. ඊළඟට ගන්න ඕනේ සමචතුරස්‍රයෙන් තියෙන සංඛ්‍යාවක්. හරි. එතකොට දැන් මේකේ ත්‍රිකෝණයෙන් සංඛ්‍යාවක් මම ගන්නවා මෙතනින් 5. ඔයාලට ඕන නම් මෙතනින් මෙයාව ගන්න 3 ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේකෙන් මම ගන්නවා 5. ඊළඟට වෘත්තයෙන් මම ගන්නවා මෙතනින් මෙයාව ගන්නම් 2. ඊළඟට ගන්න ඕනේ කවුද? සමචතුරස්‍ර සංඛ්‍යාව. මම ගන්නම් මේකෙන් 4. හරි. ඔන්න සංඛ්‍යාවක් හැදුවා. හරි. එතකොට මෙහෙම පාවිච්චි කරලා සංඛ්‍යා තව ගොඩක් හදන්න පුළුවන් නේ. එහෙම ඔයා හදන්න ඕනේ සංඛ්‍යා මේකේ පුළුවන් තරම්. මම තව එකක් හදලා පෙන්නන්න. ඉස්සෙල්ලාම ගන්න ඕනේ ත්‍රිකෝණයක් නේ. මම නැවත ගන්නවා ත්‍රිකෝණේ අර ගත්ත පහම. හරි. මම මෙයාට පැහැදිලි කරන්නයි යන්නේ. ඊළඟට මම ගන්නවා අර ගත්ත වෘත්ත සංඛ්‍යාවම දෙකම ගන්නවා. හරි. දැන් මේ සංඛ්‍යාවට සමචතුරස්‍රයෙන් තියෙන සංඛ්‍යාව ගත්තේ අපි. මෙතන තියෙන්නේ මෙයයි. එතකොට මෙයාගේ ගන්නව කවුද? මම දැන් ඉස්සෙල්ලා ගත්තේ 4නේ. මේ තියෙන තුන් දෙනාගෙන් 4නේ ගත්තේ. මම ගන්නවා දැන් 1. තව ඒ වගේ හදන්න පුළුවන් කවුද? 5 ගන්න පුළුවන්, 2 ගන්න පුළුවන්. තව ගන්න පුළුවන් කවුද? 6. එහෙනම් අපිට වෙනස් සංඛ්‍යා ඕන තරම් හදන්න පුළුවන්. හරි. දැන් එහෙනම් මම ඔයාට කියන්නේ වෙනස් සංඛ්‍යා ඕන තරම් හදන්න. හදලා මෙන්න මෙහෙම කරන්න. ඉස්සලාම අපි සංඛ්‍යාවක් හදුවනේ. එයාව එනවා මෙහෙම 524.
හරි. එතකොට දැන් මම ඔයාට කලින් පැහැදිලි කරා මෙයා කවුද? සිය ස්ථානය. මෙයා 10 ස්ථානය. මෙයා 1 ස්ථානයනේ. නේද? එතකොට මම ගත්ත සංඛ්‍යාවේ 524 නේ ගත්තේ. මෙයාමනේ ගත්තේ. එතකොට මට සිය ස්ථානයේ 10 ස්ථානයේ 1 ස්ථානයේ වෙන් කරගන්න ඕනේ. සිය ස්ථානීය ඉලක්කම කවුද මේකේ? මේකේ සිය ස්ථානීය ඉලක්කම 5. නිරූපණය වෙන අගය කීයද? 100 ඒවා කීයද? 5ක් 500යි. 10 ස්ථානීය ඉලක්කම කවුද? 2. ඒකේ නිරූපණය වෙන්නේ කීයද? 20. 10 ඒවා දෙකක් කියන්නේ 20යිනේ. ඊළඟ 1 ස්ථානීය ඉලක්කම 4. නිරූපණය වෙන අගය කීයද? ඒත් 4. හරි. දැන් මම ඊළඟ සංඛ්‍යාව ගන්නවා. කවුද? 521. ඊට පස්සේ ඒකෙත් ඉලක්කම කීයද? 5 සිය ස්ථානයේ වටිනාකම 500යි. ඉලක්කම 2 වටිනාකම 20. එක ස්ථානයේ ඉලක්කම 1. ඊළඟට නිරූපණය වෙන අගය 1. දැන් ඕගොල්ලෝ කල්පනා කරනද මේ 521 එකෙන් මේ හැදෙන්න පුළුවන් කියලා? නෑ මේ බලන්න මම මෙහෙම ගන්නවා. දැන් ත්‍රිකෝණ සංඛ්‍යාවන්න ගන්න ඕනේ 3. ඉස්සෙල්ලා මම ගන්නවා මෙතනින් මෙයාව. හරි? 3 ගත්තා. ඊළඟට ගන්න ඕනේ වෘත්ත සංඛ්‍යාවක්නේ. මම ගන්නවා 4. ඊළඟට ගන්න ඕනේ කවුද? මේ සමචතුර සංඛ්‍යාවක්නේ. එහෙනම් මම ගන්නවා මෙතනින් 6. හරි. එතකොට ඔන්න මම මෙයාවත් ගේනවා මෙතනට. 346. සිය ස්ථාන ඉලක්කම කීයද? 3. ඒකේ වටිනාකම කීයද? 100ව 3ක් කියන්නේ 300යිනේ. ඊළඟට 10 ස්ථාන ඉලක්කම 4නේ. ඒකේ වටිනාකම කීයද? 40යිනේ. 10ව 4ක් කියන්නේ 40යිනේ. එක ස්ථාන ඉලක්කම 6. ඒකේ නිරූපණය වෙන අගය 6. ඔහොම ඔයා හදන්න ඕනේ මේකට හදන්න පුළුවන් සියලුම සංඛ්‍යා ටික. හරි. එතකොට ඔයාට මේකත් එක්කම වීඩියෝ එකත් එක්කම පැවරුම්කුත් යන්න පුළුවන්. හරි. මම ඔයාලට ක්‍රියාකාරකමක් දුන්නේ මේ වැඩේ කරගෙන යන්න. හරි. ඊළඟට මම ඔයාලට තව පැවරුමක් දෙනවා මේ හා සම්බන්ධව. හරි. යන්න වැඩේ. එතකොට දැන් මෙහෙම සංඛ්‍යා ටිකක් දෙන්න මෙහෙම වගුවක් දීලා මම ඔයාලට මෙහෙම වෙනවා. මේ තමයි A වලින් ගන්න පුළුවන් සංඛ්‍යා ටික. B වලින් ගන්න පුළුවන් සංඛ්‍යා ටික මේ. C වලින් ගන්න පුළුවන් සංඛ්‍යා ටික මේ. හරි. අර ඉස්සෙල්ලා කරා වගේ කැමති සංඛ්‍යාවක් ගන්න. හැබැයි මේක දැන් ඔයාලට ඕඩර් එකක් දීලා දිනවා. මේ විදිහට තමයි හදන්න ඕන. A වලින් ගන්න පුළුවන් සංඛ්‍යාවක් ඔයා ගන්න. ඉස්සෙල්ලාම A වලින් සංඛ්‍යාවක් ගන්න. මම ගන්නවා 5. ඔයාලට හැබැයි ගන්න පුළුවන් මේකේ 3. හරි. ඊට පස්සේ එහෙම නැත්නම් 2. එහෙම නැත්නම් බිංදුව. ඊළඟ ගන්නේ B වලින් එයා රෙකමන්ඩ් කරලා දිනන සංඛ්‍යාවක් කවුද? 7 ගන්න ඕනේ කියලා. ගන්න ඕන සංඛ්‍යාව එයා කියලා දිනවා. එහෙනම් ගන්න ඕනේ කවුද අනිවාර්යෙන්? B වලින් අනිවාර්යෙන් 7. හරි. ඊට පස්සේ C වලින් මේ ඊළඟ C වලින් ඔයා කැමති එකක් ගන්න. එක්ක බිංදුව එක්ක 6. මම ගන්නවා 6. ඊළඟ D වලින් ගන්න වෙන්නේ අනිවාර්යෙන් 1. හරි. ඊළඟට මම නැවත යනවා A වලින් මම ගන්නවා මෙතන A B D C පිළිවෙලනේ. A වලින් ගන්නවා මම 3. හරි. B වලින් ගන්නේ මම ගන්නවා මේකේ 4. B වලින් ඔයාලට මේ ඔය තුන් සංඛ්‍යා තුනෙන් ඕන එකක් ගත්ත හැකි. අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතනින් එනවා මේ 4. ඊළඟට D වලින් ගන්න ඕනේ අනිවාර්යෙන් ඉස්සෙල්ලා කිව්වා වගේ මේ D වලින් ගන්න ඕනේ 1. එහෙනම් D වලින් දැන් මෙතන C වලින් ගන්න ඕනේ කෙනා මේ D වලින් ගන්න තියෙන්නේ 1. එහෙනම් 1 ගන්නවා. ඊළඟ C වලින් ගන්න යා සංඛ්‍යාවක් කියලා තියෙනවා. C වල තියෙන්නේ 6නේ. එහෙනම් 6 තමයි ගන්න ඕනේ. ඔන්න පිළිවෙල. හරි. ඔය විදිහට තමයි සංඛ්‍යා ටික හදන්න ඕනේ. අදාළ පිළිවෙල. මම දැන් යනවා මේකේ. ඉලක්කම කීයද? 7. එයා පිහිටන්නේ කීයද? පිහිටන්නේ කීන ස්ථානයේද? සිය ස්ථානයේ. හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. සංඛ්‍යා 4ක් ඇවිල්ලානේ. එහෙනම් මම දැන් පළවෙනි කෙනාව අරගෙන උදාහරණයක් විදිහට මම ඔයාව අරගෙන මම මෙයාව පැහැදිලි කරනවා. අපි දැන් මෙයාව ගත්තේ කා විදිහද? 1 ස්ථානයේ. මේක 10 ස්ථානයේ. මේක 100 ස්ථානයේ. මේක මොකද්ද? 10 ස්ථානයේ. 10 ස්ථානයේ. මේක මොකද්ද? 10 ස්ථානයේ. 10 ස්ථානයේ. මේක 10 ස්ථානයේ. 10 ස්ථානයේ තමයි මේ එන්නේ. එහෙනම් දැන් සංඛ්‍යා 4ක් එනවා කියන්නේ 10 ස්ථානෙට වයින්නවා. 100 සංඛ්‍යා 3ක් දිනවනම් 100 ස්ථානේ තමයි තියෙන්නේ. එතකොට 100 ස්ථානයේ ඉලක්කම පිහිටුම තමයි 100 ස්ථානේ. එයාගේ නිරූපණය වෙන අගය කීයද? 100 700යි. හරි. දැන් ඉලක්කම මෙන්න 6 ගත්තා. පිහිටුම කවුද? එයා පිහිටන්නේ කොයි ස්ථානයේද? 1 ස්ථානයේ. හරිද? 1 ස්ථානයේ. එයාගේ නිරූපණය වෙන අගය කීයද? 6. ඊළඟට දැන් A වල ගන්න කියනවා.
A වල සංඛ්‍යාව ඔයා කැමති එකක් ගන්න ඉස්සලා වගේම A වල සංඛ්‍යාව කීයද? මම ගන්නවා 2. C වලින් ගන්නේ එක්ක 6 එක්ක බිංදුව. මම ගන්නවා බිංදුව. හරි. ඕනනම් 6 ගත්ත හැකි. B වලින් මේ කැමති සංඛ්‍යා තුනේ එකක් ගන්න. මම ගන්නවා 2. ඔයාට ඕනනම් 7 එහෙම නැත්නම් 4 ගන්න පුළුවන්. ඊළඟ D වලින් ගන්න වෙන්නේ අනිවාර්යෙන් එකම තමයි ඉච්චරයි තියෙන්නේ. හරි. දැන් ගන්න කියනවා සිය ස්ථානේ බිහිටුම ගන්න ඕනේ සිය ස්ථානයේ ඉලක්කම කවුද? බිංදුව. සිය ස්ථානයේ නිරූපිත වගේ ඒත් කීයද? බිංදුවම තමයි. හරි. එහෙනම් මම ඔයාලට ඉතුරු දෙක ඉතුරු කරනවා ඔයාට කරන්න. හරි. එහෙනම් අපි ඉගෙන ගත්ත මේ වීඩියෝ එක ඇතුලේ මොකද්ද? එක ස්ථානයේ 10 ස්ථානයේ සිය ස්ථානයේ සහ අවසානට ඉගෙන ගත්ත 10 ස්ථානයේ සංඛ්‍යා 4කට ආවට පස්සේ ආ වෙනව මොනවද? 10 ස්ථානයට. හරි. එහෙනම් මේ වීඩියෝ එක ඇතුලේ මොනවා හරි අවුලක් තිබුණොත් මොනවා හරි පැහැදිලි තැනක් තිබුණොත් කමෙන්ට් එකක් දාලා යන්න. අපි එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. ඕගොල්ලන්ට සුබ දවසක්.